හලෝ ඉතින් ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාව මගේ channel එකට ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ මල හදන හැටි ඉගෙන ගමු. මේ මලෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් මේම ලස්සන මල ගොතලා ඔයත් පුංචි හරි ආදායමක් ඔයාටත් ලබා ගන්න උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් එකතු වෙන වීඩියෝ Apple thread එකේ G10 එකෙන් ඩබල් කරලා තමයි මම ගත්තේ. මේ විදියට මුලින්ම magic ring එක දාලා chain 3ක් දා ගන්නවා. කටුව 2.5 ඒක ඇතුළට අපි 14ක් පුරවනවා. ඩබල් ක්‍රොෂේ 14ක්. විදියට 14ක් පුරවලා මේක මේ විදියට ඇදලා මේකට ජොයින් කරනවා. මේ විදියට එන්කලා චේන් එකක් දාලා චේන් එක කපලා අයින් කරනවා. මේ විදියට ඊට පස්සේ ගන්නවා මේ කහ පාට වගේ නූලක් තියෙන එක. මේක අරගෙන මේ විදියට එක චේන් එකකින් දාලා චේන් 3ක් දාන්න. ඊට පස්සේ ඊළඟට ත්‍රිබල් ක්‍රොචට් එකයි ඒකටම 3ක් දානවා. ත්‍රිබල් ක්‍රොචට් 3ක්. ක්‍රොෂේ 3යි. ඊළඟ මේ චේන් එකට ඒකටත් ත්‍රිබල් ක්‍රොෂේ 3ක්. එකයි දෙකයි හරි 3ක් දාලා මේ විදිහට ඊට පස්සේ ඊළඟ එකට අපි දාන්නේ සිංගල් ඩබල් ක්‍රොෂේ එකක්. අපි ඊළඟ එකට දානවා ත්‍රිබල් ක්‍රොෂේ 3ක්. මේ විදිහට 3ක්. ඊළඟ එකටත් නැවත ත්‍රිබල් ක්‍රොෂේ 3ක්. ඊට පස්සේ ඊළඟට ඩබල් ක්‍රොෂේ එකක්. ඒ විදිහට තමයි මේක පෙති ටික හදාගෙන යන්නේ. අර ඩබල් ක්‍රොෂේ එකෙන් තමයි අපේ පෙත්ත වෙනස් කරලා පෙන්වන්නේ. මේ විදිහට දිගටම කරගෙන යන්න. 5ක් විදිහට එන විදිහට තමයි මේක තියෙන්නේ. වේන්න. ඊට අපි ගන්නවා සුදු පාට නූල. සුදු පාටින් ළඟ පෙති වටය යන්නේ. අපි මෙතන සිංගල් ක්‍රොෂේ එකක් දාපු තැනට නූල දාලා ඔය කටුව දාලා මේ විදිහට නූල ගන්නවා උඩට. අරගෙන අපි එතනට චේන් 3ක් දානවා. දාලා ත්‍රිබල් ක්‍රොෂේ මෙතන මේ තියෙනවනේ මෙන්න මේක ඇවිල්ලා මෙතන මේ චේන් නෙවෙයි මේක ඇතුලේ මෙන්න මේ හරිය මෙන්න මෙතන ඇතුලේ කොහොම දාලා ඒකට අපි දානවා මේ ත්‍රිබල් ක්‍රොෂේ එක. දාලා නැවතත් ත්‍රිබල් ක්‍රොෂේ
මෙතන මේ චේන් එක තියෙනවානේ. තේනවද? ඒ චේන් එකට ඊළඟ ත්‍රිබල් ක්‍රොෂේ එක දාන්න. නැවතත් මෙතන මේ තියෙන ත්‍රිබල් ක්‍රොෂේ මේ ත්‍රිබල් ක්‍රොෂේ එකක් අපි දාපු එක. ඒවට තමයි 6ක් දාගෙන යන්න ඕනේ. මේ විදිහට දානවා. ඒ කියන්නේ මේක මේ පැත්තටයි මෙහෙමයි ගන්න ඕනේ. මේ පැත්තෙන් කටුව තේනවද? ඔය විදිහට අරගෙන ඒකටත් ත්‍රිබල් ක්‍රොෂේ එක දාලා ඊළඟ ත්‍රිබල් ක්‍රොෂේ එක දාන්නේ මෙතන මේ චේන් එකට. ඒ ළඟම තියෙන පළවෙනියටම තියෙන චේන් එකට. ඔය විදිහට. නැවතත් ත්‍රිබල් ක්‍රොෂේ එක මේකට මේ පෙත්තේ මේකට ඊළඟ ත්‍රිබල් ක්‍රොෂේ එක ඊළඟටම තියෙන චේන් එකට. ওই විදිහට ඉන්න පළවෙනි පෙත්තම පෙන්නන්නම් මේ විදිහට. ඊළඟට මේකට නැවතත් ත්‍රිබල් ක්‍රොෂේ ඔක්කොම ත්‍රිබල් ක්‍රොෂේ තමයි දාන්නේ. ඔයාට අවශ්‍ය විදිහට කලර් එක ඔයාට කැමති විදිහට චේන්ජ් කරලා ගන්න පුළුවන්. ලස්සනට එන කලර්ස් ටිකක් මේකට ගන්න. මේ හැම එකටම ත්‍රිබල් ක්‍රොෂේ තමයි මේ විදිහට දාගෙන යන්නේ. මේ ඇතුලේ චේන් එකට එකයි. ඊට පස්සේ මෙතන පළවෙනි චේන් මේ චේන් පොලිමට එකයි. එකට එකයි ওই විදිහට තමයි යන්නේ. දැන් අන්තිම එක මේකටත් දානවා එකක්. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් තමයි මේකට දාන්නේ අපි. මේ පෙත්ත ඉවර වෙන තැන මෙතන. අර අපි කලින් ඩබල් ක්‍රොෂේ එකක් දැම්මේ මෙතනින්. පෙත්ත මේ වෙන් කරලා අඳුන ගන්න තැනින්. අන්න එතනට දානවා ඩබල් ක්‍රොෂේ එකක්. එක පෙත්තක් හරි. දැන් ඊළඟ මේ පෙත්ත. ඒත් එහෙමයි ත්‍රිබල් ක්‍රොෂේ එකයි මේකට මේ විදිහට දැන් එකයි. ඊට පස්සේ ත්‍රිබල් ක්‍රොෂේ එක මේ ළඟම තියෙන චේන් එකට ත්‍රිබල් ක්‍රොෂේ එක මේකට ඔය විදිහට මේ වටේම සම්පූර්ණ කරන්න හැම පෙත්තටම ඒක දාලා. ඔය විදිහට ත්‍රිබල් ක්‍රොෂේ වලින් තමයි යන්නේ. මෙතන අර මේ පෙත්තේ හැඩය මෙහෙම එන තැනට විතරක් ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඊළඟ ත්‍රිබල් ක්‍රොෂේ දාන්නේ. ඉතින් මේ විදිහට පෙති ටික අපිට ඇවිත් තියෙනවා. දැන් අන්තිමට මෙතන චේන් එකට දාලා මේක ෆ්ලිප් කරලා චේන් එකක් දාලා මේ නූල අයින් කරනවා. මල හරි. ඊට පස්සේ අපිට මේ මලට තව වැඩක් තියෙනවා කරන්න. මේක අපි මේ නූල් පොට්ට මෙහෙම අස්සට දාමු. හරි. දැන් මේ මලට අපි තවත් පොඩි වෙනසක් කරනවා. අපි දැන් කරන්නේ මෙතන අපි මේ පෙත්ත මෙහෙම තියෙන තැනකින් මේ විදිහට මේ නූල අරගෙන කොළ පාටින් මේක දාන්නේ. මලට පොඩි තව ලස්සන පෙනුමක් ගන්න තමයි මේක. ඔය විදිහට චේන් එකක් දාලා ඩබල් ක්‍රොෂේ එකක් දානවා මෙන්න මෙතනට. මෙන්න මේ පොයින්ට් එකට.
මේ විදිහට. හරි. මෙන්න මේ චේන් එක. ඒ චේන් එකේ ඉඳලා ඔක්කොටම අපි දාගෙන යනවා සිංගල් ක්‍රොෂේ එක ගානේ. මේ තියෙන හැම එකටම එක ගානේ දාගෙන යනවා. හරි. දැන් කරන්නේ ඩබල් ක්‍රොෂේ එකක් දානවා අපි මෙතනට. ඔය විදිහට දාලා නැවතත් අපි පුරුදු විදිහට මේ පොයින්ට්ස් වලට මේ හැම එකටම සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. ඊට පස්සේ ආපහු මෙතනට ඇවිල්ලා මෙන්න මේක අර පෙත්තේ මැද හරිය මේ පෙත්ත අපි මෙහෙම පල්ලෙහාට ගත්ත තැන මේ කහ පාට හරියෙන් තියෙන එක. ඒකට තමයි ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. එහෙනම් පෙත්ත අර වෙනස් විදිහට පේන්න ඒ විදිහට දාන්න. බලමු කොහමද ඒක දාගත්තාම කියලා. හරි මේ විදිහට තමයි අපේ මල පේන්නේ. දැන් අපිට දැන් මේක අවසාන තැනට වෙත් ඉන්නේ අපි. මෙතනට අපි මේක ස්ලිප් කරලා චේන් එකක් දාලා අපිට පුළුවන් මේ නූල කපලා අයින් කරලා ඔන්නම තමයි අපේ මල පේන්නේ. අසයි නේද? මේ මලේ දැන් මේ කොටස අපිට මේ නූල් අතරට දාලා පොඩි සිකරට් එකක් එකට දීලා ගැලවෙන්නේ නැති වෙන්න මේ නූල් ටික අපිට කපලා දාන්න පුළුවන්. කිපයක් අස්සට දැම්මම මේක නැවත ගැලවිලා ඉන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි බලමු මේ ලස්සන මලෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද? ඔයාට පුළුවන් ලස්සන දැන් ගොතන කෙනෙක් නම් ඔයාට මේ වගේ මල් පුළුවන් වගේ බෑග්ස් වලට අල්ලන්න. තව ඔයා ඇඳුම් ගොතන කෙනෙක් නම් ඇඳුම් වලට උනත් මේ ලස්සන මල අල්ලන්න පුළුවන්. මේකේ කලර්ස් මාරු කරලා ඔයාට ආස විදියට මේ මල තව හැඩ කරගන්න පුළුවන්. තව පුළුවන් කොණ්ඩ ටිකක් ලොකුයි සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් තියෙන නිසා කොණ්ඩ බෑන්ඩ් වලට හෙයා බෑන්ඩ් වලට වගේත් අල්ලන්න මේ මල ලස්සනයි. එතකොට තව මොනවටද ඔයාලට පුළුවන් මේක අපි මේ වගේ ඒවා යූස් කරලා අපිට පුළුවන් අර ග්‍රැනි ස්ක්වයර් හදලා බෑග්ස් හදන්න මම ඉදිරියේදී වගේ වීඩියෝස් ගොඩක් කියන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔය විදිහට එක දේවල් ඉතින් මේ මලෙන් කරන්න පුළුවන්. තව දෙයක් මේ මල ගන්න පුළුවන් අපිට ලස්සන මල් බොකේ එකක් හදන්න උනත් ගන්න පුළුවන්. මේකට පිටිපස්සට කම්බියක් සෙට් කරලා මේක හදන්න පුළුවන්. තව මේකට මේව කරලා මෙහෙම මල් බොකේ වලට හදන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් වලට ඔයාට මේ මල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා හිමීට බලලා මේ ලස්සන මල ගොතන්න ඉගෙන ගන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට පුංචි උදව්වකුත් කරගෙනම යන්න. like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාට බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න මේ වගේ ලස්සන වීඩියෝස් මම දිගටම ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. bye.